ඔයත් ඔස්ට්‍රේලියාවේ ජොබ් එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ජොබ් එකකට ඇප්ලයි කරන ක්‍රමය දන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. Hi everyone කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද දවසේ වීඩියෝ එකට. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මම මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මම දන්නවා ඔයාලා ගොඩක් බලාපොරොත්තු වෙන් හිටියා මගේ වීඩියෝස් කියනකම්. ඉතින් මට වීඩියෝස් අරගෙන එන්න බැරි වුණත් මම ඔයාලා එවන කමෙන්ට්ස් හැමදාම කියෙව්වා. ඒ වගේම මට පුළුවන් උපරිමයෙන් මම ඒවට රිප්ලයි කරා. ඉතින් මම දන්නවා ඔයාලා ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔස්ට්‍රේලියාව සම්බන්ධව ඔස්ට්‍රේලියාවට එන ජොබ් එකක් ඇප්ලයි කරන ඒ වගේම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන ක්‍රම ගැන ඔයාලා දැනගන්න. ඉතින් අද වීඩියෝ එක මම විශේෂයෙන්ම අරගෙන ඉන්නේ ඔස්ට්‍රේලියාවේ වර්ක් වීසා එකකට ඒ වගේම ජොබ් එකකට එන්න ආසාවෙන් ඉන්න ඔයාලට. ඉතින් මම වර්ක් වීසා සම්බන්ධව කලින් වීඩියෝස් ගණනාවක්ම කරා. ඉතින් ඒ වගේම ජොබ්ස් වලට ඇප්ලයි කරන ක්‍රම, ස්පොන්සර්ෂිප්ස් හොයාගන්න ක්‍රම හැම දෙයක් ගැනම ඔයාලට කියලා දීලා තියෙනවා. හැබැයි තාමත් ගොඩක් අය ස්ට්‍රගල් කරනවා කොහොමද ඔස්ට්‍රේලියාවේ ජොබ් එකකට හරියටම ඇප්ලයි කරන්න කියලා. ඉතින් ගොඩක් අයමට කමෙන්ට් කරනවා එයාලගේ ඔකියුපේෂන්ස් දාලා කොහොමද එයාලගේ ජොබ්ස් වලට ඔස්ට්‍රේලියාවට එන්නේ කියලා. ඉතින් මම ගොඩක්ම වැදගත් ගොඩක්ම අය එන්න කැමැත්තෙන් ඉන්න ජොබ් එකක් වෙන කෙයාගිවර් ජොබ් සම්බන්ධව ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අනිත් ෆීල්ඩ්ස් වල ඉන්න ඔයාලටත් කොහොමද ජොබ් එකකට ඇප්ලයි කරන්න කියලා මම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒ වගේම ජොබ්ස් ඇප්ලයි කරන්න පුළුවන් වෙබ්සයිට්ස් මොනවාද? ඔයාලා ජොබ් එකක් ඇප්ලයි කරන්න කලින් මුලින්ම කරන්න ඕනේ මොනවාද? හැම දෙයක් ගැනම මම අද වීඩියෝ එකෙන් කවර් කරනවා. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔයාලා ජොබ් ඇප්ලයි කරන්න ඕනේ මොන ස්ටේට්ස් වලටද කියලා මම ඔයාලට කියනවා. මොකද ඔස්ට්‍රේලියාවේ හැම ස්ටේට් එකකටම ජොබ් එකක් ඇප්ලයි කරයි කියලා ඔයාලට ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ස්මාර්ට් වෙන්න ඕනේ ඒ අදාළ ස්ටේට්ස් වලට ඇප්ලයි කරලා ජොබ් එකක් ලබා ගන්න. මොකද ඔයාලගේ පළවෙනිම පර්පස් එක තමයි ඔස්ට්‍රේලියාවට එන එක. ඉතින් මොන ස්ටේට් එකකට ආවත් ඔයාලා ඒක වරි වෙන්න එපා. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ටික කාලයක් වැඩ කළා ඔයාට ආස ස්ටේට් එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් ගැන මම මේ වීඩියෝ එකෙන් කවර් කරනවා. ඉතින් අද වීඩියෝ එක දිගටම බලන්න පොඩ්ඩක්වත් මිස් නොකර ඔයාලට හැම දෙයක්ම දැනගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ ජොබ් එකකට ඇප්ලයි කරන ක්‍රම ගැන. ඉතින් අපි මුලින්ම බලමු ඔස්ට්‍රේලියාවේ ජොබ් එකකට ඇප්ලයි කරද්දී මුලින්ම එම්ප්ලොයර්ස්ලා කියන්නේ කම්පැනි එකකින් ඔයාගෙන් අහන ප්‍රශ්න. ඒ වගේම යාලා බලාපොරොත්තු වෙන දේවල්. ඉතින් පළවෙනි එක තමයි can you relocate? ඉතින් ඒ කියන්නේ ඔයා ඔස්ට්‍රේලියාවේ මොන හරි ස්ටේට් එකක ඉන්නවා නම් ඔයා ඒ ජොබ් එක බලාපොරොත්තු වෙන ස්ටේට් එකට මාරු වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයා ලංකාවේ හෝ වෙනත් රටක ඉන්න කෙනෙක් නම් ඔයාට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ඉතින් එතකොට එතන තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාට වීසා එකක් තියනවාද? ඔයාට මොකද්ද ස්පොන්සර්ෂිප් එකක් අවශ්‍යද? ඉතින් ඔයාගේ තියෙන දැනට ස්ටේටස් එක. ඔයා ඒට සුදුසුද කියන එක එයාලා බලනවා. ඉතින් එතකොට ඔයා ඒ සම්බන්ධව ක්ලියර්ලි ඔයාගේ තියෙන ආන්සර් එක ඔයා රෙඩි කරගන්න ඕනේ. ඔයා කොහොමද ඒ ජොබ් එක වෙනුවෙන් කැපවීමෙන් ඔයා ඔස්ට්‍රේලියාවට එන්න ලෑස්තිද? ඒ වගේම රීජනල් ඒරියා එක වැඩ කරන්න උනොත් ඔයාට ඒ සඳහා පහසුකම් ඔයාට ඇකමඩේෂන් ඉන්න තැන් ඒ දේවල් ඔයාට සකස් කරගන්න පුළුවන් දේ හැම දෙයක්ම එයාලා බලාපොරොත්තු වෙනවා ජොබ් එකක් දෙන්න කලින්. ඊළඟ කරුණ තමයි do you need sponsorship? ඉතින් මම කලින් කිව්වා වගේම ඔයා ඔස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කෙනෙක් හෝ ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ temporary visa එකක ඉන්න කෙනෙක් නම් ඔයාට sponsorship එකක් අවශ්‍ය වෙනවද PR එකට හෝ ඔයාගේ visa එකට? ඉතින් ඒක යාලා ඊළඟට බලාපොරොත්තු වෙන ආන්සර් එක ඔයාගෙන් ඔයාට කොයි විදිහේ ස්පොන්සර්ෂිප් එකක්ද අවශ්‍ය. මොකද ඔස්ට්‍රේලියාවේ සමහර වීසා වලට ස්පොන්සර්ෂිප්ස් දෙද්දී කම්පැනි එකෙන් යම් මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් එතකොට ඔයා දැනගන්න ඕන ඔයා මොන වීසා එකටද ඇප්ලයි කරන්නේ. ඒ වගේම මොන ස්පොන්සර්ෂිප් එකක්ද ඕනේ. එහෙම නැත්නම් ඔයාලා ඔස්ට්‍රේලියාවේ දැනට ඉන්න කෙනෙක් නම් ඔයා temporary visa එකක ඉන්න කෙනෙක් නම් ඔයාට PR එකට යන්න ස්පොන්සර්ෂිප් එකක් ඕනේ. එහෙම නැත්නම් වෙනත් රටක ඉඳන් එද්දී ඔයාට ඒ රටෙන් වීසා එක ගන්නද අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරය ඔයා ක්ලියර්ලි දැනගන්න ඕනේ ඔයාගෙන් එම්ප්ලොයර් අහද්දී. ඒ වගේම ඔයාට මේ දේවල්
ඔයාගේ ඊමේල් එකේ ඔයා ඇප්ලයි කරන අවස්ථාවේදී හෝ මේ දේවල් සඳහන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එයාට ක්ලියර් එතකොට ඔයාගේ සිටුේෂන් එක. ඉතින් ඊළඟ වැදගත්ම ප්‍රශ්න තමයි do you have English proficiency? ඉතින් මෙතනදී ඔයාලා දන්නවා ඕස්ට්‍රේලියාවට එද්දී අනිවාර්යයෙන්ම IELTS හෝ PTE වෙනත් ඉංග්‍රීසි භාෂාවෙන් ටෙස්ට් එකක් කරලා පොයින්ට්ස් වලට අනුව තමයි එන්න ඕනේ. ඉතින් ඒ පොයින්ට්ස් ප්‍රමාණය ඔයාගේ තියෙන ඔකියුපේෂන් එක අනුව, ජොබ් එක අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ වුණාට සරලව කිව්වොත් ඕස්ට්‍රේලියාවට එද්දී අනිවාර්යයෙන්ම ඔයාට ඉංග්‍රීසි දැනුම සහ ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ වෙස්ටර්න් කන්ට්‍රි එකක්. ඉතින් එතකොට මේ ජොබ් එක දෙනකොට එම්ප්ලොයර් නැත්තම් කම්පැනි එක අනිවාර්යයෙන්ම බලනවා ඔයාගේ ඉංග්‍රීසි මට්ටම කොහොමද කියලා. ඉතින් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් කෙයාගිවර් ජොබ් එකක්, ඒ වගේම මැකැනිකල් ෂෙෆ් ට්‍රේඩ් ජොබ් එකක් නම් ඔයාට ඉංග්‍රීසි මට්ටම ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා අකවුන්ටන්ට් කෙනෙක් IT සෙක්ටර් එකේ, ඒ වගේම ඉන්ජිනියරින් ඒ වගේ ප්‍රොෆෙෂන් එකක ඉන්නවා නම් ඔයාට අනිවාර්යෙන් ඉංග්‍රීසි දැනුම සාමාන්‍යයෙන් ඒ කියන්නේ IELTS PTE ගත්තොත් පොයින්ට්ස් 6ට වඩා වැඩිපුර තියෙන්න අවශ්‍යයි. ඉතින් ඒකයි මම කිව්වේ ඉංග්‍රීසි මට්ටම ඔයාලා අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. ඔයා ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරලා ඒ අදාළ පොයින්ට්ස් ප්‍රමාණය අරගෙන තියෙන්න ඕනේ. මොකද ඒක ඔයාට මේ ජොබ් එක ගන්න අවස්ථාවේදී සමහර එම්ප්ලොයර්ස්ලා ඒක ඇහුවේ නැතත් ඔයාට අනිවාර්යයෙන්ම PR එක ගත්තී පොයින්ට්ස් ප්‍රමාණයට ඔයාට ඉංග්‍රීසි පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා කල්තියාම තමන්ගේ ඉංග්‍රීසි දැනුම හදාගෙන ඒ ඔයාලට සුදුසු කෝස් එකක් කරන එක වැදගත්. ඉතින් ඊළඟ දේ තමයි ඔයාගේ වීසා සිටුේෂන් එක. ඉතින් මම කලින් කිව්වා වගේම එම්ප්ලොයර් බලාපොරොත්තු වෙනවා ඔයා වෙනත් රටක ඉන්න කෙනෙක් නම් ඔයා කොහොමද ඕස්ට්‍රේලියාවට එන්නේ, මොන වීසා එකකද ඉන්නේ. එහෙම නැත්නම් ඔයා දැනටම ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ වීසා එක කොච්චර වැලිඩ්ද? ඊළඟට ඔයා PR එක බලාපොරොත්තු වෙනවද? ඔයා කොහොමද ස්පොන්සර්ෂිප් එකක් බලාපොරොත්තු වෙනවද? ඉතින් ඒ දේවල් ඔයා දැනගන්න ඕනේ. මම කලින් කිව්වා වගේම ඒ සඳහා ඔයාගේ අවශ්‍ය වෙන වීසා ඔයා මොනවාද ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා තනියමද? ඒ වගේම ඔයා ෆැමිලි එකත් එක්ක දෙන්නේ. ඉතින් ඒ හැමදේම මොකද ෆැමිලි එකත් එක්ක එද්දි වීසා වෙනස් වෙනවා. ඒතර ෆැමිලි එකටත් ගොඩක් කලාවට ස්පොන්සර්ෂිප් එකේදී ලියුමේදී ඔයාට සඳහන් කරනවා මගේ ෆැමිලි එකත් මම එක්කගෙන ඕස්ට්‍රේලියාවට එන්නේ. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් මම මේ සම්බන්ධව වීඩියෝස් කරලා තියෙනවා 482 වීසා එක සම්බන්ධ. ඒවා බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න ටිකට ඔයාලා සූදානම් වෙන්න ඕනේ ජොබ් එකකට ඇප්ලයි කරන්න කලින් පළවෙනියෙන්ම. ඉතින් මොකද මේ ටික ඔයා දැනගන්න නැතුව මේ ටිකට ක්ලියර්ලි ඔයාට ආන්සර්ස් හොයාගන්න බැරුව ඔයා ජොබ් එකක් ඇප්ලයි කරාට වැඩක් නැහැ. මොකද එම්ප්ලොයර් අනිවාර්යයෙන්ම මේ දේවල් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඔයා ඊමේල් හරහා ජොබ්ස් වලට ඇප්ලයි කරනවා නම් ඊමේල් ඇඩ්‍රස් වලට ඔයාගේ CV එකයි කවර් ලෙටර් එකයි දාලා ඊට අමතරව ඔයා බොඩි පැරග්‍රාෆ් එකේ මේ සම්බන්ධව විස්තර කරලා ඔයා ලියන්න. ඔයා ස්පොන්සර්ෂිප් එකක් බලාපොරොත්තු වෙනවා. ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වීසා එකෙන් එන්න. ඉතින් එතකොට ඔයාව හයර් කරන කම්පැනි එකට ක්ලියර් ඔයාගේ තත්ත්වය ගැන. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න. මේක තමයි පළවෙනිම වැදගත් කරුණ. ඊළඟට ඔයා ජොබ් එකක් ඇප්ලයි කරන්න කලින් මුලින්ම ඔයා හිතන්න ඕනේ දේ තමයි ඔයාගේ රෙසියුමේ එක, CV එක කොයි ෆෝමැට් එකකටද තියෙන්නේ. ඉතින් දැන් ඔයා ලංකාවේ හෝ වෙනත් රටක ඉන්න කෙනෙක් නම් ලංකාවට ඒ වගේ මේ රටවල් වලට ගැලපෙන විදිහට ඔයා CV එක හදාගෙන තියනවානේ. ඉතින් ඒ CV එකම ඔයා ඕස්ට්‍රේලියාවේ ජොබ්ස් වලටත් ඇප්ලයි කරද්දී ඇටච් කරන්න එපා. මොකද ඕස්ට්‍රේලියාවේ තියෙන ඕස්ට්‍රේලියන් ස්ටයිල් CV ෆෝමැට් එකක්. ඉතින් මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් සරලවම කියනවා නම් ඔයාගේ CV ෆෝමැට් එක රෙසියුමේ එක පිටු 2ත් 4ත් අතර ප්‍රමාණික වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ප්‍රොෆෙෂනල් සමරි එකක් තියෙන්න ඕනේ. ඔයාගේ achievement based experience තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔයාගේ වැඩිම experience තියෙන මට්ටමේ ඉඳන් පහළට තමයි experience ලියන්න ඕනේ. ඒ වගේම මේක Australian style format එක වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මතක තියාගන්න ෆොටෝස් මුකුත් දාන්න බෑ Australian style CV වලට. ඒ වගේම passport numbers, ඔයාගේ personal details, marital status,
ඉතින් ඒ වගේ දේවල් ඔයා කිසිම දෙයක් සඳහන් කරන්න එපා CV එකේ. ඉතින් මේ ගැන විස්තරාත්මකව මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා තියෙනවා කොහොමද කරන්නේ උදාහරණයක් එක්ක. ඉතින් මම මේ දාලා තියෙන වීඩියෝ එක ඔයා ගිහිල්ලා බලන්න. අනිවාර්යයෙන්ම ජොබ් එකකට ඇප්ලයි කරන්න කලින් ෆස්ට් ස්ටෙප් එක විදිහට ඔයාගේ රෙසියුමේ එක හරියට හදාගන්න. ඉතින් ඊළඟට අපි බලමු මොනවාද බෙස්ට් වෙබ්සයිට්ස් කියලා ඕස්ට්‍රේලියාවේ ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි Seek. seek.com.au. ඉතින් මේ වෙබ්සයිට් එක ගොඩක් ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක් ඕස්ට්‍රේලියාවේ ගොඩක් ජොබ්ස් තියෙන. ඒ වගේම Indeed Australia, ඒ වගේම LinkedIn Jobs linking profile එකක් ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ ජොබ් එකකට ඇප්ලයි කරනවා නම්, ඒ වගේම Career One. ඉතින් මේ සයිට්ස් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඕස්ට්‍රේලියාවේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. මෙතනදී LinkedIn ප්‍රොෆයිල් එකක් තිබීමේ වැදගත්කම තමයි ඔයාට පුළුවන් කනෙක්ට් වෙන්න ගොඩක් කට්ටියත් එක්ක මේ ඉන්ඩස්ට්‍රි එකේ ඕස්ට්‍රේලියාවේ වැඩ කරන අයත් එක්ක. ඉතින් එතකොට ඔයාට අයිඩියාස් ගන්න පුළුවන්. ඒ වගේම යාළුවා ජොබ් පෝස්ට් කරනවා. ඒව හරහා ඔයාට දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් එක්ස්පීරියන්ස් උත් එක්ක ඔයා ලස්සන ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් ඒක ගොඩක් වැදගත්. සමහර එම්ප්ලොයිස්ලා ඉන්නවා ජොබ් එක ඔයාට දෙන්න කලින් එයාලා චෙක් කරනවා ඔයාට LinkedIn ප්‍රොෆයිල් එකක් තියනවාද, ඒක කොහොමද ඔයා හදලා තියෙන්නේ, ඉතින් හැම දෙයක් ගැනම. ඉතින් ඒක තිබීම ඔයාට වැදගත්. ඉතින් දැනටත් LinkedIn ප්‍රොෆයිල් එකක් නැත්තම් මම ඔයාට සජෙස්ට් කරන්නේ අනිවාර්යයෙන්ම ඔයා ඒ ප්‍රොෆයිල් එක හදාගන්න ඔයාගේ තියෙන දැනට තියෙන ක්වොලිෆිකේෂන් එක්ස්පීරියන්ස් දාලා. ඉතින් මේ තියෙන්නේ මං කිව්ව වෙබ්සයිට්ස් වල ලින්ක්ස්. ඉතින් ඔයාලට පුළුවන් මේ ලින්ක්ස් භාවිතා කරලා ඒ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඕස්ට්‍රේලියාවේ ජොබ් එකකට ඇප්ලයි කරන්න කියලා ඕස්ට්‍රේලියන් වෙබ්සයිට් එකක් හරහා. ඉතින් මම ඔයාලට කියවන වෙබ්සයිට්ස් කීපයක්ම Seek, Indeed, Career One, LinkedIn. ඉතින් ඒ හැම දෙයක් අතරින්ම seek.com.au කියන්නේ ගොඩක්ම ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් ජොබ්ස් තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේ ජොබ් වෙබ්සයිට් එකෙන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ටයිප් කරලා seek.com.au කියලා. ඊට පස්සේ මේකට යන්න වෙබ්සයිට් එකට. ඊට පස්සේ ඔයාලට මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ජොබ් එක සර්ච් කරන්න. ඉතින් මම මෙතන සර්ච් බාර් එකේ මුලින්ම ටයිප් කරනවා දැන් ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිටේ ඉන්න කෙනෙක් නම් ජොබ් එකක් ඇප්ලයි කරන්නේ ගොඩක් වෙලාවට ස්පොන්සර්ෂිප් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මම වීසා ස්පොන්සර්ෂිප් කියලා ටයිප් කරනවා මෙතන. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මොකද්ද ඔයා බලන ස්ටේට් එක. ඉතින් මම මෙතනදී මොකක්වත් එක ස්ටේට් එකක් නැතුව all Australia කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ seek කියන එක ක්ලික් කරාම ඊට පස්සේ ඔයාලට මෙතන පහලින් ඔයාලට pay rate එක type එතකොට හැම දෙයක්ම ඔයාලට පුළුවන් සිලෙක්ට් කරන්න. මම මෙතන සිලෙක්ට් කළා නැහැ කිසිම දෙයක්. ඉතින් ඔයාලට මේ ෆිල්ටර් කරලා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ all Australia part time, casual, full time එහෙම නැත්නම් ඕනම ජොබ් එකක්. අපි මුලින්ම බලමු හැම ජොබ් එකක්ම. ඉතින් 322ක් තියෙනවා දැනට ලිස්ට් කරලා විතරක්. ඒ කියන්නේ ස්පොන්සර්ෂිප්ස් දෙනවා කියලා මෙන්ෂන් කරපු ජොබ්ස්. ඉතින් මේ වගේ දේවල් වලට ඇප්ලයි කරන එක ඔයාට chance එක වැඩි. මොකද එයාලා ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කියලාම තියෙනවානේ අට ඕස්ට්‍රේලියාවේ ස්පොන්සර්ෂිප් එකක් දෙනවා ජොබ් එක ගන්න කියලා. ඉතින් ඒ වගේ ඒවට ඔයාලා ඇප්ලයි කරන්න ගොඩක් උත්සාහ කරන්න. ඉතින් මුලින්ම තියෙන accountant ජොබ් එක. ඉතින් මේක තියෙන්නේ Western Queensland වල. අපි ක්ලික් කරලා බලමු. ඉතින් මෙතන තියෙන සැලරි එක $76,000 $80,000 අතර අවුරුද්දකට. ඊට පස්සේ මෙතන සාමාන්‍ය මොනවාද responsibilities, qualifications අවශ්‍ය දේවල් bachelor degree එකක් තමයි minimum අවශ්‍ය 3 years plus experience. ඉතින් හැම දෙයක්ම දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ආට මෙතන පේනවා ඇති what we are looking for කියලා එයාලගේ අවශ්‍ය qualifications ඒ දේවල් දාලා. ඉතින් මෙතන යටින් දාලා තියෙනවා open to visa sponsorship nomination for eligible applicants. ඉතින් ඒ කියන්නේ ඔයා මේ job එකට යාලා right candidate විදිහට තෝරගත්තොත් ඔයාට job sponsorship එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ jobs වලට තමයි ඔයාලා target කරලා apply කරන්න ඕනේ. එහෙම නැතුව
ඔයා දැන් accountant කෙනෙක් නම් already accountant කියලා search කරලා ඕනම job එකකට apply කරා කියලා ලැබෙන්නේ නැහැ. අනිත් එක මෙතන ඔයාලට පේනවා ඇති මේ Western Queensland වල මේ තියෙන region එකත් ගොඩක් regional area එකක්. ඉතින් එතකොට මේ වගේ තැනකට apply කරන එක මම කලින් කිව්වා වගේ ඔයාලට PR එකටත් ගොඩක් පහසු වෙනවා. ඉතින් අපි වෙනත් මොන හරි කැටගරි එකක ජොබ් එකක් බලමු. තියෙන motor mechanics, technicians. ඉතින් එතනත් දාලා තියෙනවා clearly sponsorship available. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන මේ ජොබ් එක තියෙන්නේ Sydney New South Wales. ඉතින් Sydney වලින් sponsorship එකක් දීලා ගන්නවා කියන්නේ සෑහෙන වටිනවා. මොකද මම කලින් කිව්වා වගේ Sydney කියන්නේ regional area එකක් නෙමෙයි, metropolitan. සිඩ්නි කියන්නේ හැම ෆැසිලිටි එකක්ම තියෙන හැම දෙයකින්ම දියුණු සිටි එකක්. ඉතින් එතකොට මේ වගේ සිටි එකක ඔයාලට මේ ජොබ් එක ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මෙතන හැම විස්තරයක්ම දාලා තිනවා salary details. ඉතින් ඊට පස්සේ අර කියලා තියෙනවා our clients are offering sponsorship on 482 working visa, 407 training visas or 494 regional visas. ඉතින් යාලා clearly දාලා තිනවා visa codes උත් එක්කම. ඉතින් ඒක සෑහෙන්න වටිනවා ඔයාලට. ඉතින් මේ ඔයාලා මෙතන ඉල්ලලා තියෙන qualification experience තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම apply කරන්න පුළුවන්. එයාලගේ email address එකක් තියෙනවා. දැන් මේක ඔයාලට පෙන්නනවා. ඔයා මෙතන register වුණාට පස්සේ මේ website එකේ. ඉතින් ඔයාලට මෙතන apply කරලා මේ වගේ job එකක් ගන්න try කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි තවත් ජොබ් එකක් බලමු වෙනත් ෆීල්ඩ් එකක chef manager. ඉතින් අපි මේක ක්ලික් කරාම ඉතින් මේක hospitality industry එකට අදාළ වෙන්නේ. ඔයාලා chef field එකේ ඉන්නවනම් මේක තියෙන්නේ Wollongong New South Wales. ඉතින් Wollongong කියන්නේ New South Wales කියන්නේ ප්‍රාන්තයේ regional area එකක්. ඉතින් ඔයාලට මෙතනින් මේ ජොබ් එක ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් PR එකට ගොඩක්ම පහසු වෙනවා. ඉතින් මෙතනත් තියෙන salary එක අවුරුද්දකට $90,000ක් plus 12% super එක. super කියලා කියන ලංකාවේ EPF ETF වගේ මෙහි ගෙවන දේ. එතකොට ඒකට අපි superannuation කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන duties දාලා තියෙනවා key responsibilities හැම දෙයක්ම. benefits. ඉතින් මේ benefits අතරේ ඔයාලට පේනවා ඇති මේ හැමදේම benefits උත් එක්ක අන්තිමට තියෙනවා visa sponsorship may be considered for the candidates who demonstrate the required skills and experience. ඉතින් ඔයා මේ job එක අරගෙන වැඩ කරන්න එනවා නම් ඔයාට හොඳ qualification experience තියෙනවා නම් අනිවාර්යෙන්ම යාලා sponsorship එකක් offer කරනවා. ඉතින් මේක තවත් වැදගත් job එකක්. ඉතින් මම මේ කිව්වේ ඔයාට උදාහරණ. ඉතින් ඔයාට මේ විදිහට search කරලා බලලා ඒ jobs වලට apply කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆීල්ඩ් එකේ සාමාන්‍ය විදියට උදාහරණයක් විදියට නර්සින් නම් නර්සින් කියලා ටයිප් කරලා all Australia දාලා ඔයාට පුළුවන් මේ තියෙන jobs වලට apply කරන්න. ඉතින් ඒ වගේම තවත් ක්‍රමයක් තමයි මෙතනින් ඔයාට jobs වලින් තියෙන email address. ඉතින් ඒ email address අරගෙන direct ඔයාට apply කරන්නත් පුළුවන්. එකම විදිහකට විතරක් apply කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ විදිහට ඔයා try කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම ඔයාට කිව්වා දැන් මේ all Australia නේ. ඉතින් එතකොට ඔයාට පුළුවන් මෙතන අවශ්‍ය ඔයාගේ state එක විතරක් select කරන්න. දැන් මම උදාහරණයක් විදිහට ඔයාට කිව්වා විශේෂයෙන් regional areas වල try කරන්න. මොකද Sydney, Melbourne, Brisbane වගේ metropolitan areas වල PR එක ගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඔයා job opportunity එකක් try කරද්දි chance එක ගොඩක් අඩුයි. ඔයා apply කරත් කොච්චර apply කරත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් South Australia වගේ regional area එකක ඔයා job එකක් හොයනවා නම් ඒක ගොඩක් ඔයාට පහසුයි. ඉතින් මේ තියෙන්නේ private nurse, Adelaide, South Australia, community registered nurse. ඉතින් මේ ගොඩක් ඒවා තියෙනවා part time ඒවා තියෙනවා permanent ඒවා තියෙනවා. ඔයාලට පේනවා ඇති අපි කලින් දැක්කේ අවුරුද්දක salary එකක්. සමහර jobs වල තියෙනවා පැයට ගෙවන $45ත් 60ත් අතර. ඉතින් ඒ වගේ හැම විදිහකම jobs ඔයාට මේ website එක හරහා හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ website එක හරහා ඔයා දිගින් දිගටම apply කරොත් අනිවාර්යයෙන්ම මට sure ඔයාට chance එකක් ලැබෙනවා.
විශේෂයෙන්ම try කරන්න ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කෙනෙක් නම් visa sponsorship කියන එක අනුව search කරලා. එහෙම නැත්නම් සාමාන්‍ය විදියට apply කරත් ගොඩක් කලාට chance එක අඩුයි. මොකද ඔයා ලංකාවේ හෝ වෙනත් රටක ඉද්දී එයාට පළවෙනිම දේ ඒ කම්පැනි එකට ඔයාට visa sponsorship එකක් දෙන්න වෙනවා මේ රටට එන්න. ඉතින් හොඳම දේ ඔයාලා ඒ jobs ඉක්මනින්ම එයාලා post කරද්දිම වගේ බලලා apply කරන්න. ඉතින් එතකොට ඔයාට chance එකක් ගන්න පුළුවන්. ඉතින් මේ එක උදාහරණයක් jobs වලට apply කරන. ඊළඟට ඔයාලා දැනුවත් වෙන්න ඕන වැදගත්ම කරුණක් තමයි මොන states වලටද apply කරන්න පුළුවන් jobs වලට කියලා. මොකද ඔයාලා ඕස්ට්‍රේලියාවට එන්නේ අවසානයේදී PR එක බලාපොරොත්තුෙන්. ඉතින් ඔයා ඕස්ට්‍රේලියාවේ ඕනම තැනක job එකක් කරා කියලා PR එක ලැබෙන්නේ නැහැ. ඉතින් මගේ ජීවිත experience උත් එක්ක මම මේ කියන්නේ මොකද මම මෙට්‍රොපොලිටන් ඒරියාස් වල ගොඩක් ජොබ්ස් කරපු කෙනෙක්. ඉතින් මගේම ෆීල්ඩ් එකේ මම ජොබ්ස් අවුරුදු ගාණක් කරා. හැබැයි මට PR එක ගන්න chance එක ලැබුණේ නැහැ. මොකද සෑහෙන්න competitive. ඉතින් එතකොට ගොඩක් points අවශ්‍ය වෙනවා. සෑහෙන්න waiting list එකේ ඉන්න ඕනි. ඉතින් ඒකයි මම ඔයාලට මගේ experience එකෙන්ම ඔයාලට recommend කරන්නේ ඕස්ට්‍රේලියාවේ මේ මම කියන states වලින් try කරන්න job එකක් ගන්න. මොකද ඔයා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු 2ක් 3ක් වැඩ කරද්දී ඒ ස්ටේට් එකේ නිකම්ම ඔයාගේ PR පාත් එක හැදෙනවා. එතකොට points system එකේ හැම දෙයක්ම පහසුයි මේ ස්ටේට්ස් වල. මොකද උදාහරණයක් විදිහට සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන් වගේ මෙට්‍රොපොලිටන් ඒරියාස් වලට ඔයා ගිහිල්ලා වැඩ කරොත් ඔයාට ලැබෙන PR opportunities ගොඩක් අඩුයි. උදාහරණයක් විදියට ඒ අදාළ කම්පැනි එකෙන් ඔයාට ස්පොන්සර් කරොත් ඔයාට පුළුවන් PR එක ගන්න. හැබැයි ඒක ගොඩක්ම රෙයා. ඉතින් මොකද ඒ කම්පැනිස් වලින් ස්පොන්සර් කරනවා කියන එකේ අදහස මම කලින් කිව්වා වගේම මෙතන PR එකට ස්පොන්සර් කරද්දී කම්පැනි එකෙන් යම් මුදලක් ගෙවන්න අවශ්‍යයි ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍ය කම්පැනි එකකින් මුදලක් ගෙවලා කෙනෙක්ව PR එකක් වෙනුවෙන් ගන්නවා කියන එක ගොඩාක්ම අඩු මට්ටමින් තියෙන දෙයක්. ගන්න අවස්ථා තියෙනවා හැබැයි අඩුයි. ඉතින් ඒ නිසා ඒ වගේ ස්ටේට්ස් වලට ගිහිල්ලා ඔයාගේ කාලය ගොඩක් නාස්ති කරගෙන තවත් ඔයාට වීසා එකක් දාලා ඊට පස්සේ වෙනත් ස්ටේට් එකකට යන්න වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඕස්ට්‍රේලියාවේ තියෙන තත්ත්වෙත් එක්ක PR එක ගන්න ගොඩක් chances අඩුයි මෙට්‍රොපොලිටන් ඒරියාවල. ඉතින් ඒ නිසා මම සජෙස්ට් කරන්නේ මේ ඒරියාස් වල ඔයාලා ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඉතින් පළවෙනිම ස්ටේට් එක තමයි සවුත් ඕස්ට්‍රේලියා. ඉතින් සවුත් ඕස්ට්‍රේලියා කියන්නේ ඇඩිලේඩ් සිටි එක තියෙන ප්‍රාන්තය. ඉතින් ඒ වගේම සවුත් ඕස්ට්‍රේලියා වල ගොඩක් තවත් සිටිස් තියෙනවා පොඩි ඒවා. ඒ කියන්නේ ඒ සිටිස් වලට ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. හැබැයි දැන් ඕස්ට්‍රේලියන්ස්ලා ඒ කියන්නේ ලෝකල් කට්ටිය ගොඩක් ජොබ්ස් වලට ඇප්ලයි කරන අඩුයිනේ පැතිවලට. එතකොට ඕවර්සීස් ඉන්න කට්ටියට chance එක තියෙනවා මේ වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරලා ජොබ් එකක් ලබා ගන්න එක. ඒතර කම්පිටිෂන් එක ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා තමයි පළවෙනිම ස්ටේට් එක විදිහට සවුත් ඕස්ට්‍රේලියා කියන්නේ. මොකද ඒක රීජනල් ඒරියා එකක්. ඒ වගේම ඔයාලට PR opportunities තියෙනවා. දෙක ටස්මේනියා. ඉතින් ටස්මේනියා කියන්නේ ගොඩක් හොඳ ස්ටේට් එකක්. මම දැන් ජීවත් වෙන්නේ ටස්මේනියා වල. ඉතින් ටස්මේනියාවල ගොඩක් සිටිස් තියෙනවා. එතකොට ඔයාට PR chance එක වැඩි. විශේෂයෙන්ම accountancy, ඒ වගේම IT professions වල ඉන්න කට්ටියට ගොඩක් PR එක ගන්න opportunities තියෙනවා. තුන්වෙනි එක Western Australia. ඒ කියන්නේ Perth city එක තියෙන්නේ Western Australia වල. ඒ වගේම තවත් ගොඩක් cities තියෙනවා. ඉතින් ඔයා Western Australia වල job එකක් හොයාගත්තොත් ඔයාට PR path එක හදාගන්න ලේසි. ඉතින් මේ states තුනට ඔයා මුලින්ම try කරන්න. එහෙම නැත්නම් ඊළඟට තවත් හොඳ ස්ටේට් එකක් තමයි Northern Territory. ඒ කියන්නේ ඩාවින් සිටි එක තියෙන ස්ටේට් එක. ඉතින් Northern Territory එකේ විශේෂත්වය තමයි Northern Territory කියන්නේ ලංකාවේ වගේ කාලගුණයේ තියෙන ගොඩක් tropical ඒ වගේ කාලගුණයක් තියෙන ස්ටේට් එකක්. ඒ වගේම මම කලින් ඔයාලට වීඩියෝ එකක් කළා තියෙනවා ඩාමා programs ගැන. ඉතින් එතකොට Northern Territory එකේ ගොඩක් විශේෂ programs තියෙනවා. PR එක ගන්න chances දෙන. ඉතින් Northern Territory එකේ ඔය job එකක් දැක්කොත් අනිවාර්යෙන්ම apply කරන්න. මොකද ඒකත් regional area වලට වැටෙන්නේ. ඉතින් අවසානයේදී තමයි Victoria සහ New South Wales. ඒ කියන්නේ Victoria කියන්නේ mainly Melbourne city එක තියෙන state එක. හැබැයි
වික්ටෝරියා වලත් රීජනල් ඒරියාස් තියෙනවා. ඔයාලට තවමත් ඇප්ලයි කරන්න පුළුවන් PR chances ගන්න. ඒ වගේම නිව් සවුත් වේල්ස් උත් එහෙමයි. ඉතින් නිව් සවුත් වේල්ස් වල මේන් සිටි එක සිඩ්නි. හැබැයි එතනින් එහාට රීජනල් ඒරියාස් වල ජොබ්ස් තියෙනවා නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මම මේ කිව්ව පිළිවෙලට ඔයා ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ගන්න. මුලින්ම ඔයා මෙල්බර්න්, සිඩ්නි වල ජොබ්ස් වලට ඇප්ලයි කරන්න එපා. පළවෙනි දේ තමයි ඔයාට ජොබ් එකක් ගන්න chance එක ගොඩක් අඩුයි. විශේෂයෙන් ඔයා වෙනත් රටක ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ ස්ටේට්ස් වලින් ඔයාව හයර් කරලා ස්පොන්සර්ෂිප් එකක් දීලා ගන්න අවස්ථා ගොඩක්ම අඩුයි. ඉතින් දෙවෙනි කරුණ තමයි PR එක ගන්න තියෙන chance එක සෑහෙන්න අඩුයි. අනිත් එක PR එක ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම ඔයාලට සජෙස්ට් කරන්නේ මුලින්ම ඕස්ට්‍රේලියාවට එන්න ආසාවෙන් ඉන්න නිසා මුලින්ම ඔයා මේ වගේ රීජනල් ඒරියාස් වල ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. දිගින් දිගටම. ඊට පස්සේ ඔයාට පුළුවන් ජොබ් ඔපචුනිටි එක අරගෙන ස්පොන්සර්ෂිප් එක හරහා ඔයාගේ වීසා එක හදාගෙන ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ටික කාලයක් වැඩ කළා ඔයාට පුළුවන් ඒ ස්ටේට්ස් වලට ඔයා ආස ස්ටේට් එකකට මාරු වෙන්න. ඒක තමයි හොඳම ඔප්ෂන් එක. ඔයාට තියෙන. ඉතින් මේ කරුණ මතක තියාගෙන අනිවාර්යෙන් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඉතින් මේ chart එකෙන් ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි කොහොමද job opportunities, sponsorships ඒ වගේම PR එකට chances තියෙන areas කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අන්තිමට බැලුවොත් සිඩ්නි, මෙල්බර්න් වගේ ගොඩාක්ම job opportunities තියෙනවා. හැබැයි sponsorships ඒ වගේම PR එකට ගොඩක් chance එක අඩුයි. ඉතින් මම කලින් කිව්වා වගේම මේ උඩ තියෙන ටස්මේනියා, සවුත් ඔස්ට්‍රේලියා, වෙස්ටර්න් ඔස්ට්‍රේලියා, Northern Territory and Regional Victoria and New South Wales කියන ප්‍රාන්තවලට ඇප්ලයි කරන එක ගොඩක්ම සුදුසුයි. ඉතින් ඊළඟට ඔයාලා දැනුවත් වෙන්න ඕන තවත් කරුණක් තමයි DAMA programs ගැන. DAMA කියන්නේ Designated Area Migration Agreements. ඉතින් මම මේ ගැන විස්තරාත්මකව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේ DAMA program සඳහා ඔස්ට්‍රේලියාවට වෙනත් රටවල් වල ඉන්න employees ලව ගන්නවා. ඉතින් එතකොට මොනවාද අවශ්‍ය වෙන සුදුසුකම් ඒ හැම දෙයක් ගැනම මම මේ වීඩියෝ එකේ ඔයාලට සඳහන් කරලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට මෙතන තියෙන benefits තමයි ගොඩක් occupations තියෙනවා මේ DAMA programs හරහා. ඒ වගේම විශේෂම දේ employeesට sponsor කරනවා. අනිවාර්යයෙන්ම ඔයාලට විශේෂයෙන්ම request කරන්න ඕනේ නැහැ. මට ස්පොන්සර් කරන්න කියලා. මොකද යාලා කොහොමත් ස්පොන්සර් කරන්න බලාපොරොත්තුෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට රීජනල් ඒරියාස් වල ගොඩක් ඔපචුනිටිස් ගන්න පුළුවන්. විශේෂම දේ තමයි PR පාත්වේ එකක් තියෙනවා. ඉතින් මේක විශේෂයෙන් ඔයා දැනගත යුතු කරුණක්. ඕස්ට්‍රේලියාවට එන්න ඉන්නවනම් DAMA programs වලට try කරන්න. මොකද DAMA programs කීපයක් ඒ කියන්නේ මං කියවල designated areas කීපයක තමයි මේ programs තියෙන්නේ. හැම area එකකම නැහැ ඕස්ට්‍රේලියාවේ. මම ටිකකින් පෙන්නන්නම් මොනවාද areas කියලා. ඉතින් මම මේ ගැන විස්තරාත්මකව වීඩියෝ එකක් කරලා තියෙනවා ඩාවින් වල තියෙන Northern Territory එකේ DAMA program එක ගැන. ඉතින් ඔයාලා මම මේ පෙන්නන වීඩියෝ එකට ගිහිල්ලා බලන්න විස්තර. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද occupation list එක හොයාගන්නේ, මොනවාද අවශ්‍ය වෙන සුදුසුකම්, ඉතින් හැම දෙයක් ගැනම. ඉතින් විශේෂම දේ තමයි මෙතනදී ඒජ් එක ගොඩක් වෙලාට අවුරුදු 50 55 වෙනකම්ම ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් වලට. ඒ වගේම තවත් කරුණක් තමයි ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකේදී ඔයාලට ඉංග්‍රීසි ගොඩාක් අඩු පොයින්ට්ස් ප්‍රමාණයකට සමහර ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්නවා ඒ වීඩියෝ එකත් බලන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ DAMA regions. ඉතින් මම කලින් කිව්වා වගේ ගොඩක් ප්‍රසිද්ධම ඒරියා එකක් තමයි Northern Territory. ඒ වගේම Western Australia, South Australia, Queensland, New South Wales, Victoria වලත් ප්‍රාන්ත කීපයක් එකකින් regional areas වල මේ program එක කරනවා. මේ අයිනෙන් තියෙන Adelaide, Northern Territory, Cairns region, ඒ වගේම Goldfield WA කියන්නේ Western Australia වල. ඉතින් ඒ වගේ මේ තියෙන states වල මේ ප්‍රාන්තවල තමයි මේ DAMA program එක කරන්නේ. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා South Australia සහ අනිත් states වල ගැනත් DAMA program වල විස්තර ඔයාලට අරගෙන එන්න. ඉතින් ඔයාලා කැමති නම් මේ program එක ගැන තවත් ඔයාලා විශේෂ ඒරියා එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒරියා එකේ නමත් එක්ක මට කමෙන්ට් කරන්න. උදාහරණයක් විදිහට ඔයා South Australia DAMA program එකට කැමති නම් මට කමෙන්ට් කරන්න. එතකොට මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්නම්.
ඉතින් අනිවාර්යයෙන්ම මේ ගැන ඔයාලා විස්තර දැනගන්න ඔයා ජොබ් එකකට ඇප්ලයි කරන්න කලින්. මොකද මේ වගේ පාත්වේ හරහා ඔයා ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී ඔයාට ගන්න chance එක වැඩි. ඔයා සාමාන්‍ය විදිහට ඇප්ලයි කරනවට වඩා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් කරන්න ආසයි නම් මෙන්න මේ දේවල් ගැන දැනුවත්ව ඔයා ජොබ් එකකට ඇප්ලයි කරන්න. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට ජොබ් එකක් ලැබෙනවා. මොකද ඔයා මේ දේවල් හරියට කරොත් ඔයාට ජොබ් එකක් ලැබෙන්න තියෙන chance එක වැඩි සාමාන්‍ය විදිහට ඇප්ලයි කරනවට වඩා. පළවෙනි එක තමයි ඔයා ඕස්ට්‍රේලියන් ස්ටයිල් රෙසියුමේ එකක් හදාගන්න. ඔයා අදම ගිහිල්ලා මගේ වීඩියෝ එක බලන්න රෙසියුමේ එක හදලා තියෙන විදිහ. ඒ ඕස්ට්‍රේලියන් ස්ටයිල් CV එක හදලා තමයි ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පටන් ගන්න ඕනේ. දෙවෙනි එක තමයි improve English. ඉතින් English කියන එක මග ඇරලා ඔයාට ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් කරන්න එන්න බෑ. ඔයා ඉංග්‍රීසි දැනුවත් ඒ කියන්නේ ඔයාගේ ඔකියුපේෂන් එකට අදාළ මට්ටමට ඔයා points ප්‍රමාණය හදාගන්න IELTS හෝ PTE එහෙම නැත්නම් OET වගේ තවත් ඉංග්‍රීසි කෝස් තියෙනවා. එහෙම එකක් කරලා ඉංග්‍රීසි දැනුම හදාගන්න. ඊළඟ එක තමයි use LinkedIn. මම කලින් කිව්වා වගේම LinkedIn එකේ ප්‍රොෆයිල් එකක් හදාගන්න ඔයාලට connections ගොඩක් ගන්න. ඒ වගේම LinkedIn එකේ post කරන jobs වලට ඔයාලට පුළුවන් apply කරන්න. ඉතින් ඒ වගේ chances නිසා LinkedIn ප්‍රොෆයිල් එකක් තිබීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඊළඟ දේ තමයි target regional areas. ඉතින් මේ කරුණ ඔයාලා සමහරලාට අලුතෙන් දාන්න කරුණක් වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය කියන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකට වගේ ගොඩක් අය පෙළඹෙනවානේ මෙල්බර්න් වලට සිඩ්නි වලට ඕස්ට්‍රේලියාවේ එන්න ඒ වගේම ජොබ්ස් ගන්න. හැබැයි ඒක හරියන දෙයක් නෙමෙයි. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් විදිහට දැන් තියෙන තත්ත්වෙත් එක්ක කියන්නේ. ඕස්ට්‍රේලියාවට එනවා නම් අනිවාර්යයෙන්ම රීජනල් ඒරියා එකක් ටාගට් කරලා ජොබ් එකක් හොයාගන්න. මොකද ඔයාට අන්තිමට පර්මනන්ට් රෙසිඩන්සි එක ගන්න නම් ඒක ඉතාමත් වැදගත්. ඉතින් ඊළඟ එක තමයි ඩාමා ප්‍රෝග්‍රෑම්ස් ගැන දැනුවත් වෙන්න ඉගෙන ගන්න. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් already කරලා තියෙනවා. ඒක බලන්න. ඒ වගේම ඉස්සරහට මම වෙනත් ස්ටේට්ස් වලට ඩාමා ප්‍රෝග්‍රෑම් ගැනත් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි apply consistently. ඉතින් ඔයා මේ හැම කරුණක් ගැනම දැනුවත් වුණත්, ඔයාගේ CV එක කොච්චර strong විදියට හදලා තිබුණත්, ඔයා සාමාන්‍යයෙන් දවසට එකක් දෙකක් ඇප්ලයි කළා ඊට පස්සේ තව සතියකින් ඇප්ලයි කරන හැම කෙනෙක් නම් ඔයාට ජොබ් එකක් ගන්න අමාරුයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් ලංකාවේ ජොබ් එකකට ඇප්ලයි කරද්දිත් එහෙමයි. ඉතින් ඕස්ට්‍රේලියාව ඔයා වෙනත් රටක ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් විශේෂයෙන් ඔයා ඒ කන්සිස්ටන්ට් කියන එක දිගින් දිගටම පවත්වා ගන්න ඕනේ. මොකද ඔයා දවසකට අසීමිත ලෙස ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඕනේ. එකකට දෙකකට නෙමෙයි 10කට 15කට නෙමෙයි සීමා නොකර ඔයාට විශේෂයෙන් නිවාඩු දවස් නම් එක දිගට ඔයා ඇප්ලයි කරන්න හැම තියෙන ජොබ් එකකටම ඔයාගේ ෆීල්ඩ් එකේ. ඉතින් එතකොට ඔයාට එක එක ක්‍රම වලින් ඔයාට ජොබ් එකකට chance එක ලැබෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඔයාට උදාහරණයක් විදිහට මම කියපු වෙබ්සයිට්ස් වලින් ඇප්ලයි කරන්න පුළුවන්. LinkedIn එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මම කිව්වා වගේම ඊමේල් හරහා ඔයාට පුළුවන් ඒ අදාළ HR departments වලට ඒ වගේම hiring teams වලට ඔයාට ඇප්ලයි කරන්න. තවත් දෙයක් තමයි ඔයාට පුළුවන් ඕස්ට්‍රේලියාවේ recruitment agents ලට ඔයාගේ CV එක ඊමේල් කරලා ඔයාගේ විස්තරය කියලා ජොබ් එකක් බලන්න. ඉතින් ඒ වගේ එක එක ක්‍රම වලට දිගින් දිගටම ඇප්ලයි කරන්න. ඒක ඉතාමත් වැදගත් දෙයක් ඔයා ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් ගත්තා. මොකද මගේ ජීවිතේත් මම හැම ජොබ් එකක්ම ගත්තේ මගේ උත්සාහයෙන්. මම දිගින් දිගටම ඇප්ලයි කළා. මොකද මම ජොබ් එකක් ඇප්ලයි කරද්දී එක දිගට සතියක් විතර ඒ කියන්නේ දවසට ජොබ්ස් 50කට විතර ඇප්ලයි කරලා තමයි එකකින් කොහොම හරි සක්සස් වෙන්නේ. ඉතින් ඒක ඔයා පුරුද්දක් කරගෙන දිගටම ඒ දේ කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කරුණු ටික ඔයාට පැහැදිලි ඇති කියලා. මොන හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් ආසාවෙන් ඉන්නවනේ ඕස්ට්‍රේලියාවේ ජොබ් එකකට ඇප්ලයි කරන්න. ඉතින් මම මේ කියලා දුන්න විදිහට ඔයාලා try කරලා බලන්න ඕස්ට්‍රේලියාවේ ජොබ් එකකට ඇප්ලයි කරන්න. ඉතින් මේ සම්බන්ධ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වෙනදා වගේම ඔයාලා අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. මට පුළුවන් උපරිමම මම රිප්ලයි කරනවා.
ඉතින් ඒ වගේම ඔයාලගේ ඔකියුපේෂන් එක මට කමෙන්ට් කරන්න. එතකොට මම ඉස්සරහට ගේන වීඩියෝස් වලට මට වැදගත් වෙයි. ඒ සම්බන්ධව කොහොමද ජොබ්ස් හොයාගන්නේ කියලා දෙන්න. ඉතින් උදාහරණයක් විදිහට මම caregiver job සම්බන්ධව ඔයාලට කියලා තිනවා මේ requirements ඕනේ caregiver job එකකට එන්න කියලා. ඉතින් ඒ වගේම ඔයාලගේ job එකත් මට mention කරලා comment කරන්න. ඉතින් එතකොට මම ඔයාලට ඒ සම්බන්ධව මොනවාද අවශ්‍ය වෙන qualifications, experience, ඉතින් ඕස්ට්‍රේලියාවේ කොහොමද demand එකක් තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව විස්තර හොයලා වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම කලින් කිව්වා වගේම ඔයාලා කමෙන්ට් කරන්න. ඉතින් ආයෙමත් දවසක තවත් වැදගත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.